සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති එක්දින තරගයේ තුන්වන එක්දින තරගය ඊයේ දින පැවැත්වුණා. මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 357ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. එහිදී ජෝ රූට් ලකුණු 111ක් සහ නායක හැරි බ්‍රූක් ලකුණු 136ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා, වනිදු හසරංග සහ ජෙෆ්රි වැන්ඩසේ අතරේ එක් කඩුල්ල බැගීමේදී ගියා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 46යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 304ක් පමණි. එහිදී නවක ක්‍රීඩක පවන් රත්නායක තම මංගල ශතකය රැස් කරමින් ලකුණු 121ක් සහ පැතුම් නිස්සංක ලකුණු 50ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම මෙම තරගයේ ලකුණු 53කින් ජය ගැනීමත් සමග එක්දින තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට සමත් වුණා. තරගයේ වීරයා සම්මානය හැරි බ්‍රූක් දිනාගත් අතර තරගාවලියේ වීරයා සම්මානය ජෝ රූට්ට හිමි වුණා. දෙරට අතර 20-20 තරගාවලිය ආරම්භ පළමු 20-20 තරගය ජනවාරි මාස 30 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.